අද මම කතා කරන්නේ කොක්ටේල් කම්පිටිෂන් එකට මේ වෙනකොට ඇප්ලයි කරලා ඉන්න මම කියන්නේ ක්ලාසික් කැටගරි එකෙන් කොක්ටේල් කම්පිටිෂන් එකට ෆේස් කරන්න ඇප්ලයි කරලා ඉන්න. මොකද කම්පිටිෂන් එකේ ගොඩක් අය දන්නවා ක්ලාසික් ෆ්ලෙයරින් කියලා කැටගරිස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ක්ලාසික් කියන කැටගරි එකට ඇප්ලයි කරලා ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ වැඩ අලුතෙන්ම පටන් ගත්තා. ඒ වුණාට කම්පිටිෂන් එකට ෆේස් කරන්න සූදානම් වෙන අලුත් නාංගිලා මල්ලට තමයි මම මේ මගේ අත්දැකීම ෂෙයා කරගන්න යන්නේ. ඔයාලා දැන් මේ වෙනකොට කම්පිටිෂන් එකට ඇප්ලයි කරලා නේ ඉන්නේ. ඉතින් දැන් ඔයාලා කරන්න ඕනේ මොකක්ද දන්නවද? දැන් ඔයාලට කම්පිටිෂන් එකේ ක්‍රයිටීරියා එක ඔයාට ඔයාගේ සුපර්වයිසර්ට ඔයාගේ මැනේජර්ට මේ වෙනකොට හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා නම් ඔයා ඒක හොඳට කියවන්න. ඔයා හිතන්න එපා ආයක සුපර්වයිසර් කියවුවනේ මැනේජර් කියවුවනේ මට තියෙන්නේ ඕක ගිහිල්ලා perform කරන්න විතරයිනේ කියලා. මොකද මම මගේ අත්දැකීමෙන් කියන්නේ අපි කම්පිටිෂන්ස් ෆේස් කරපු කාලේ ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන අවුරුදු ගාණක් කම්පිටිෂන්ස් වලට ස්ටේජ් නගපු හොඳ ටැලන්ටඩ් කොක්ටේල් කම්පිටිෂන් එකට ෆේස් කරපු අය ඩිස්ක්වොලිෆයි වුණා ඔන්න ඔය ක්‍රයිටීරියා එකට එයාගේ රෙසිපි එක සහ එයාගේ ප්‍රසන්ටේෂන් එක අනුකූල නොවන හේතුව නිසා. ඉතින් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ක්‍රයිටීරියා එක ඔයාට තේරෙන විදියට ඔයා කියවන්න. තේරෙන දේවල් ඔයා දන්න කෙනකින් අහගෙන ඒකේ මොනවද තියෙන්නේ කියන එක ඔයාගේ ඔළුවටත් හරියටම දාගෙන ඔයා ඔයාගේ හදන ඉනොවේටිව් කොක්ටේල් රෙසිපි එක ඒකට හරියන්නද හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒකේ මොනවා හරි වෙනස්කම් කරන්න ඕනේද කියලා ඔයාගේ සුපර්වයිසර් ඔයාගේ මැනේජර් එක්ක සාකච්ඡා කරලා අන්න ඒ පාර්ට් එකට රෙඩි වෙන්න. ඒ රෙඩි වෙන ගමන් ඔයා ප්‍රැක්ටිස් කරන්න මේ වෙනකොට පටන් ගන්න තියෙන්න ඕනේ. ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඔයාගේ රෙසිපි එක ෆයිනලයිස් වෙලා නැත්නම් ඔයාට රෙසිපි එක හරියටම ප්‍රැක්ටිස් කරන්න විදියක් නැහැ. ඒත් ඔයාට පුළුවන් බොස්ටන් ෂේකර් එක හරි ඔයා මොනවා හරි කරන මෙතඩ් එක කොක්ටේල් එක හදන්න ඔයා ආස කරන ඔයා හිතාගෙන ඉන්න මෙතඩ් එක ඔයා නිතරම හිතින් මවාගෙන ඔයා ඒක ප්‍රැක්ටිස් කරන්න. වතුර දාලා බොටල්ස් වලට මොකද ඕක මුලදී අපි බලාපොරොත්තු වෙන ප්‍රසන්ටේෂන් එක එළියට එන්නේ නැහැ. ඔයාට ඒක හොඳටම බලා ගන්න පුළුවන්. ඔයා මුලදී වීඩියෝ එකක් කරගන්න ඔයා කරන විදිහේ පුළුවන් නම් මිරර් එකක් ඉස්සරහා ඉඳගෙන කරන්න ඔයා කරන හැම දෙයක්ම. එතකොට ඔයාගේ අංග චලන ඔයා ග්ලාස් එක ගන්නෙ කොහොමද? ඔයා ග්ලාස් එක තියන්නේ කොහොමද? ඔයා ඔඩියන්ස් එක දිහා බලන්නේ කොහොමද? ඔයා ජජස්ලත් එක්ක hina වෙන්න ඕනේ කොහොමද කියන එක ඔයාටම මොනිටර් කරගන්න පුළුවන්. ඔයා මිරර් එකක් ඉස්සරහා ඉඳන් කරද්දි. අන්න ඒ නිසා මම කියන්නේ චූටි දේවල්. ඒක හරි පිළිවෙලකට ටයිමින් වලට ඔයාට දැන් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කමක් නැහැ. ඔයා පොඩ ග්ලාස් එක ගන්න කොහොමද? ග්ලාස් එක ගන්න ලස්සන විදියක්. ඔයාට පුළුවන් පොඩි වීඩියෝස් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඔය තායිලන්ඩ්, සිංගප්පූර්, කොරියා වගේ රටවල් වල කරපු වීඩියෝස් තියෙනවා. ඉතින් ඒ වගේ චූටි වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට ආස හිතෙන කෙනෙක් ඔයා ඉමිටේට් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැමතිස්සෙම මතක තියාගන්න ඔයා වෙන කාවවත් වෙන්න යන්න එපා. මොකද අපිට වෙන කාවවත් වෙන්න බෑ. සමහර වෙලාවට ප්‍රැක්ටිස් කරාදී ඔයාට කියන්න පුළුවන් අරයා වගේ කරන්න, මෙහා වගේ කරන්න. එයා ලස්සනට කරනවනේ. ඇයි ඔයා ඔහොම කරන්නේ කියලා අහන්න පුළුවන්. ඒවට හිත රිද්ද ගන්න එපා, සැලෙන්න එපා. ඔයාට මාවේලික ස්ටයිල් එකක්, යුනික් ස්ටයිල් එකක් ඔයා හදාගන්න. ඒක ඔයාට කරන්න පුළුවන්. ගෙදර හෝ වොෂ්රූම් එකේ හෝ කොහේ හරි කණ්ණාඩියක් ඉස්සරහා. එහෙම නැත්නම් දැන් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් තියෙන නිසා වීඩියෝ එකක් ඉස්සරහා ඉඳගෙන ඔයා කරන්න. වීඩියෝ එක. ඒ කියන්නේ කොක්ටේල් එක හදනවා වගේ ඔයා හිතාගෙන ඒක හදන්න. හදාද්දී ඔයාගේ අංග චලන කොහොමද යන්නේ? අයි කන්ටැක්ට්ස් කොහොමද තියන්නේ? හැමදේම ඔයාලට චුට්ට හදාගන්න පුළුවන්. මොකද මේක එක සැරේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර අපේ පරණ වීඩියෝස් බලුවම ඔයාට දවසක හිතේ අයියෝ ඒ දවස්වල මෙලෝ රහක් නෑ නේද මම කරලා තියෙන විදිය. ඒත් අද මම කොහොමද මේ කරන්න කියන සතුට ඔයාට දැනේ. අන්න ඒ විදිහට චුට්ට ප්‍රැක්ටිස් කරගෙන ඉස්සරහට ආවොත්. ඉතින් එහෙනම් දැම්ම ඉඳන් රෙඩි වෙන්න ක්‍රයිටීරියා එක කියවලා මිරර් එකක් ඉස්සරහට ගිහිල්ලා ෂේකර් එක අල්ලන්නේ කොහොමද? ෂේකර් එක අයිස් දාලා ගලවන්නේ කොහොමද? එතකොට ගානිෂ් එකක් කපා ගන්න කොහොමද? ඒ දේවල් චුට්ට පුරුදු වෙන්න පටන් ගමු. ආයෙත් මගේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න ගමන් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. හැමෝටම ජය වේවා.